බෝවන් අපේ දොස්තර නෝනා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ ඩයබටික්. නැත්නම් අපි මේ සාමාන්‍යයෙන් සීනි කියලා කියන ලෙඩේ ගැන. මේ වීඩියෝ එක මම කරන්නේ ඔයාලගේ සාමාන්‍ය සෞඛ්‍ය දැනුම සඳහා පමණයි. ඔයාලට මේ ලෙඩේ තියෙනවා කියලා හිතෙනවා නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා වැඩිදුර පරීක්ෂණ කරලා මේ ලෙඩේට ඉක්මනටම බෙහෙත් අරගෙන මේ ලෙඩෙන් වෙන්න පුළුවන් අවදානම් තත්ත්ව වළක්ව ගන්න එක තමයි මේ වීඩියෝ channel එකේ අරමුණ. එතකොට අපි බලමු මේ දියවැඩියාව කියලා කියන්නේ මොකක්ද කියලා. දියවැඩියාව නැත්තම් මේ අපි සීනි කියලා කියන එක ඇත්තටම වෙන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන තත්ත්වයක්. අපි කෑම කනකොට අපේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි බත් කනකොට මේ බත් අපේ ඇඟ ඇතුළේදී සීනි බවට හැරෙනවා. ඒ සීනි ශරීරයට ඇතුල් කරගන්න ඉන්සියුලින් කියන හෝමෝනය අවශ්‍ය වෙනවා. ඩයබටික් නැත්නම් මේ සීනි තියන අයගේ එක්ක ඉන්සියුලින් හදන්න බැරි කමක් තියෙන්නත් පුළුවන්. ඒ අනුව අපි වර්ගවලටත් වෙන් කරනවා. ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔය හේතු හින්දා තමයි අපේ ඇඟේ ලේවල සීනි මට්ටම ඉහළ යන්නේ. දියවැඩියාව වර්ග තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් වර්ග 3ක් තියෙනවා. එකක් තමයි වර්ග 1 ඩයබටික්. ඒක සාමාන්‍යයෙන් හැදෙන්නේ තරුණ වයසේදී. ඒ කියන්නේ කුඩා ළමයින්ට වගේ. මේකෙදි වෙන ප්‍රශ්න වෙන්නේ ඉන්සියුලින් හැදෙන්නෙම නැහැ. ඒකින්ද අපි පිටින් ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගන්න අවශ්‍ය වෙනවා. වර්ග 2 ඩයබටික් ගත්තොත් එහෙම මේක වැඩිහිටියන් අතර තමයි බහුල වෙන්නේ. මෙයාලගේ ඉන්සියුලින් තියෙනවා. හැබැයි ඒක හරියට වැඩ කරන්නේ නැහැ. මේකට ඒගොල්ලන්ගේ ජීවන රටාවත් හේතුවක් වෙනවා. ගර්භණී කාලයේදී ඇතිවන සීනි මේක දරුවා බිහි කළාට පස්සේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ වර්ග 2 දියවැඩියාව හැදෙන්න අවදානමකුත් තියෙනවා. දැන් අපි බලමු මේ දියවැඩියාව හැදුණා කියලා ඉවර වෙලා අපිට කොහොමද අඳුරගන්න පුළුවන් කියලා. දියවැඩියාව තියෙන අය ડોක්ටර් ගාවට ආවහම අපිට නිතර අහන්න පුළුවන් ලක්ෂණ තමයි එයාලට වැඩියෙන් වතුර තිබහා තියෙන එක. ඒ වගේම මුත්‍රා යන වාර ගන්න වැඩි වෙන එක. සමහර ලෙඩ කියනවා එයාලා රැයට 2-3 පාරක්වත් මුත්‍රා කරන්න යන්න නැගිටිනවා කියලා. වැඩියෙන් කෑම කන්න හිතන එක, තව බර අඩු වෙන්න පුළුවන්, ඉක්මනින් මහන්සි වෙනවා. ඒ වගේම තුවාලයක් වුණොත් ඒක සුව වෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. හරියට සුව වෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඇස් පෙනීම අඩුවීම වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලක්ෂණ නැහැ කියලා ඔයාට දියවැඩියාව නැහැ කියන්න බෑ. මොකද සමහර අයට මේ ලක්ෂණ නැතුවත් දියවැඩියාව තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඉවර වෙලා පරීක්ෂණ කරගන්න එක වැදගත් වෙන්නේ. දියවැඩියාව ඇති වෙන්න හේතු. සාමාන්‍යයෙන් අපි කතා කරමු වර්ග 2 දියවැඩියාව. වැඩිහිටියන්ට තියෙන දියවැඩියාව ගැන. ඒක පෞල් ඉතිහාසයේ හින්දා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මට තාත්තට දියවැඩියාව තියෙනවා නම්, අම්මගේ පවුලේ අයට තියෙනවා නම්, තාත්තගේ පවුලේ අයට තියෙනවා නම්, ඒ දරුවට හැදෙන්න ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේ පෞල් ඉතිහාසයක් මේ දියවැඩියාව හැදෙන්න හේතුව. ඒ වගේම තමයි බර වැඩිකම. අනිත් එක ව්‍යායාම නොකිරීම. ඒ වගේම තමයි අපි ගන්න ආහාර පාන. ගොඩක් සීනි අධික ආහාර, උදාහරණයක් විදිහට බත් ගොඩාක් කනවා නම්. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක කියන්නේ. ඒ කියන්නේ අපි දෙයක් ගැන නිතර ඕනවට වඩා හිතනවා නම්. මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අපේ වැඩ අධිකකම වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒත් අපේ ඇඟේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒ වගේම අපි වයසට යන්න මේ දියවැඩියාව හැදෙන්න අපිට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒකෙන් පේනවා ජීවන රටාව මේකට ලොකු බලපෑමක් තියෙනවා කියලා. එතකොට මේ දියවැඩියාව හැදුනොත් අවදානම් තත්ත්ව තියෙනවද? ඔව්. අපේ සීනි හරියට කන්ට්‍රෝල් කළේ නැතොත් ඒක අපේ ඇඟේ තියෙන ගොඩක් අවයව වලට බලපානවා. හෘද රෝග හැදෙන්න පුළුවන්, අංශභාගය හැදෙන්න පුළුවන්, වකුගඩු ආබාධ හැදෙන්න පුළුවන්, ඇස් අන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කකුල් වල තුවාල වගේ ඇවිල්ලා කකුල් අතපය කකුල් එහෙම කපන්න වෙන්නත් පුළුවන්. ඒ වගේ
ගොඩක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හින්දා සීනි තියනවා කියන්නේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කියන එක. මේක නිට්ටාවටම නම් සනීප කරන්න බෑ. ඒ වුණාට අපිට හොඳට පාලනය කරන්න පුළුවන්. අපි හරියට ආහාර පාලනය කළොත්, නිතර ව්‍යායාම කළොත්, දොස්තර උපදෙස් දෙන විදිහට බෙහෙත් ගත්තොත්, දොස්තර උපදෙස් දෙන විදිහට ඉන්සියුලින් ගත්තොත්, නිතර සීනි චෙක් කළොත්, අන්න එතකොට අපිට මේ සීනි නැති කෙනෙක්ගේ තරමට පාලනය කරලා තියාගන්න පුළුවන්. ඒකෙන් අර මම කලින් කියපු අවදානම් තත්ත්ව ඇති වෙන එක වැළකෙනවා. එතකොට මේ වීඩියෝ එකකින් ඔයාලට ගන්න තියෙන දේ තමයි මේ ලක්ෂණ තියෙනවා නම්, පෞල් ඉතිහාසයේ තියෙනවා නම්, ඔයා වයස 35ට ඉක්මවල නම්, එහෙනම් දොස්තර කෙනෙක් හම්බ වෙලා ඔයාට සීනි තියනවාද කියලා බලාගන්න එක. අද වීඩියෝ එකකින් ඔයාලට ඩයබටික්ස් ගැන ගොඩක් දේවල් පැහැදිලි වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එකට එහෙනම් ලයික් කරන්න. තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් ඔයාලට ඉක්මනට එන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි නැවත හමු වෙනකන් සුවෙන් ඉන්න.